Tala, good morning. Good morning, coach. Good morning. Good morning. And it's good if you can switch on the camera. On කරලා සහභාගී වෙන්න පුළුවන් නම් වැඩි හොඳයි. මේකේ content out එකකින් ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්නත් දැස් වෙනවා. අද මට කතා කරන්න හිතුණා පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන. මම කියවපු පොතක් තියෙනවා The Psychology of Money. The Psychology of Money කියලා කියන්නේ මුදල් වල මනෝවිද්‍යාත්මක පැත්ත. මුදල් හම්බ කිරීමේ මනෝවිද්‍යාත්මක පැත්ත කියලා. ඉතින් මේ මීට් එකට ජොයින් වෙලා ඉන්න හැම දරුවෙක්ම කවදාද දවසක රැකියාවක් කරයි, ව්‍යාපාරයක් කරයි. ඒ වයින් ඔබට ලැබෙන්නේ මුදල්නේ. ඉතින් අපේ ජීවිතේට මුදල් අත්‍යවශ්‍යයි. ඉතින් එක YouTube වීඩියෝ එකක මම දැක්කා ඔබට මුදල් කියන්නේ ජීවිතේ හැමදේම. එතකොට ඒ පුද්ගලයා කියනවා මුදල් කියලා කියන්නේ හැමදේම නෙමෙයි. අපේ ජීවිතේට අවශ්‍ය දේවල් ගත්තාම 99%ක්ම මුදල් වලින් කරන්න පුළුවන් දේවල්. සමහර ඒවා 1%ක් තියෙනවා මුදල් වලින් කරන්න බැරි දේවල් කියලා මේ වීඩියෝ එකේ කියනවා. නමුත් මේ Psychology of Money කියන පොතේ එක පරිච්ඡේදයක හරි ලස්සනට කියනවා ඔබට උදේ නැගිටලා ඔබ මොනවද කරන්නේ අද දවසේ? මම මේ දේවල් කරනවා කියලා ඔයාලට තීරණය කරන්න බැයි නේද? මෙන්න මේ දේවල් තමයි මම කරන්නේ. මට ඕන දේවල් මම කරනවා කියලා තීරණය කරන්න බැයි නේද? ඔබ කොච්චර මුදල් හම්බ කරත් ඔබ නිදහසක් නැති පුද්ගලෙක් හැටියට තමයි The Psychology of Money කියන පොත හඳුන්වන්නේ. හැබැයි මේ පොතේ පැහැදිලිව කියනවා ඔබගේ ජීවිතේට අත්‍යවශ්‍ය දේවල් ළඟා කරගන්න. ඔබ මුදල් හම්බ කරලා නැත්නම් ඒත් ඔබේ හිතේ සැනසීම නැතුව. ඔබට අසනීපයක් වෙච්චහම ඔබගේ ළඟම ඥාතියෙකුට හිතවතෙකුට උදව් කරන්න ඔබට හැකියාවක් නැත්නම් ඒ කියන්නේ ඔබ මුදල් හම්බ කිරීමේදී ඔබට ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඔබේ ළමා කාලේ ඉගෙන ගන්න කාලේ ඒ පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. ඔබ මුදල් හම්බ කිරීම අරමුණු කරගෙන ඔබ ඉගෙනගෙන නැහැ. එහෙම නොවිච්චාම වෙන්නේ වළක්වන්න බැරි අතපසු කරන්න බැරි දේවල් වලට වියදම් කරන්න ඔබ මුදල් ඉතුරු කරලා නැත්නම් ඔබට ඒත් ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එතකොට මේ ගැටලුව වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ඔබගේ ජීවිතේදී වයසට ගියාම නම් ඒ කියන්නේ ඔබගේ තරුණ කාලෙදී අවශ්‍ය පරිදි වත්කම් ඔබ එකතු කරගෙන නැත්නම් ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මුදල් හම්බ කරනවා කියලා කියන්නේ ජීවිත කාලෙම කරන්න ඕන දෙයක් නෙමෙයි. යම්සි මට්ටමකදී එතනින් එහාට ඔබට කැමති දේ කරන්න නිදහස හම්බ කිරීම තමයි මුදල් හම්බ කරනවා කියලා කියන්නේ. ඔබ කොයිතරම් මුදල් හම්බ කරන පුද්ගලෙක්ද ඔබට ඒහා සමානයි. ඔබට කැමති දෙයක් කරන්න හිතේ නිදහස තියෙනවා. ඔබට උදේ නැගිටලා පොඩි වෝක් එකක් දාන්න, හවසකට සිරින අරඹන්න, ස්වභාව සෞන්දර්යය අත්දකින්න, ගීතයකට සවන් දෙන්න, මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න, ඔබට ක්‍රීඩාවක් කරන්න ජීවිතේ ඕනෑම කාලෙක. පොඩි කාලේ විතරක් නෙමෙයි. වයස අවුරුදු 35, 40, 50, 60 ගියාට පස්සෙත් ඔබට කැමති විදිහේ ක්‍රීඩාවක් කරන්න. මොකද අපි දකින්නේ වයසට එනකොට ව්‍යායාම කරන්නේ සෞඛ්‍ය හොඳට පවත්වා ගන්න. නමුත් ඒක ජීවිතේ ඕන කාලයක කරන්න ඔබට කාලය ඉතුරු වෙනවා නම් මුදල් ඉතුරු කිරීම පිළිබඳව ඔබට ගැටලුවක් නැති නිසානේ. ඒ කියන්නේ ඔබ මුදල් හොයන්නම දවස පුරාම දුවන්නේ නැත්තම් වත්පොසත්කම් හම්බ කරන්නම දවස පුරාම දුවන්නේ නැත්තම් ඔබට කාලය තියෙනවා. ඉතින් ඒ නිසා මුදල් හම්බ කිරීම තාමත්ම හොඳ දෙයක්, වත්පොසත්කම් තාමත්ම හොඳ දෙයක්. හැබැයි ඔබට නිදහස නැත්තම් ඔබ කැමති දෙයක් අද දවසේ මොනවද කරන්න කියලා ඔබ හම්බ කරපු වත්කමක ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි The Psychology of Money කියන පොත කියන්නේ. ඉතින් අද මේ උදේ පාන්දර පළවෙනි විනාඩි කිහිපය අරගෙන මට මගේ දරුවොත් එක්ක මේ දේ කතා කරන්න ඕන වුණා. ඔයගොල්ලෝ හිතනවා නම් ජීවිත කාලෙම අපි කැප වෙලා මහන්සි වෙලා දහදුක් ඉඳලා වත්කම් ඉතුරු කරන්න ඕනේ කියලා, මුදල් ඉතුරු කරන්න ඕනේ කියලා ඒක හරි දෙයක්ද කියලා හිතලා බලන්න. ඔබගේ නිදහස සීමා වෙනවා නම් නිදහසක් නැත්තම් හැමතිස්සෙම ඔබගේ ස්ට්‍රෙස් එක, ඒ කියන්නේ පීඩනය වැඩි නම් මුදල් හම්බ කිරීම කෙරෙහි ඔබ ලබන සතුට කොහෙද තියෙන්නේ? ඔබ ලබන සැනසීම කොහෙද තියෙන්නේ? ඔබට සැනසීමක් නැත්තම් ඔබට කැමති කෙනෙක් ආශ්‍රය කරන්න නෑදෑ හිත මිත්‍රාදී, ඒ වගේම ඔබ කැමති ඕනෑම පුද්ගලයෙක්ගේ පොතක් කියවන්න ඔබට නිදහසක් නැත්තම් ඔබ ජීවිතේ අත් විඳින පුද්ගලයෙක්ද විඳවන පුද්ගලයෙක්ද කියලා ඔබටම හිතා ගන්න පුළුවන්. ඉතින් අද මේ උදේ පාන්දර මට ඔයගලන්ට කියලා දෙන්න සහ කියන්න ඕන උනේ මුදල් හම්බ කිරීමේ මනෝවිද්‍යාත්මක පසුබිම හොඳට පැහැදිලි කරන The Psychology of Money කියන පොතේ කියන විදිහට අපේ නිදහස තමයි ලොකුම වත්කම. හැබැයි මතක තියාගන්න මේ හැම දෙයකම ඔබ කාලය හම්බ කරලා තියෙනවා. ඔබගේ ටයිම් එක සේව් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ හොඳ වත්පොහසත්කම් ඇති පුද්ගලෙක්. ඔබ ජීවිතේ කැමති දෙයක් කරන්න ඔබ කාලය ඉතුරු කරලා තියෙනවා නම් ඔබට මුදල් හම්බ කිරීම ගැන බොරි වෙන්න අවශ්‍ය නැත්තම් ඔබ ඇත්තටම වත්පොහසත්කම් නැති ධනවත් පුද්ගලෙක්. මම හිතන්නේ තේරුණා මම පුතාලා දුවලට. සුබ දවසක්. අද දවසේ අපි ආරම්භ කරමු. අන්න ඒක හිතේ තියාගෙන අපි හම්බ කරන්න ඕනේ. අපි කාලය ඉතුරු කරගන්න. අපි ආස කරන අපි කැමති දේවල් කරනවා. Thank you, coach. Thank you, coach.